රස මැලි අච්චරුවක් හදාගන්න. ඉතින් මේකට අවශ්‍ය වෙන්නේ අප ගම්මිරිස් කුඩු කරගත්ත ගම්මිරිස් විනාකිරි රටේදී. ඊට අමතරව කැරට් මාළු මිරිස් රතුලූණු ඒව තමයි අවශ්‍ය වෙන්නේ. දැන් මේ හදන්නේ පේස්ට් එක. පේස්ට් එක හදලා අපි ඉස්සෙල්ලාම තියාගන්න ඕනේ. ඒකට මේ දාන්නේ අබ හැන්දි දෙකක් විතර දාලා ඒකට ගම්මිරිස් හැන්දක් විතර දාලා විනාගිරි කපාගත්ත රටේදී දාලා බ්ලෙන්ඩ් කරනවා. ඕකේ බ්ලෙන්ඩ් කරලා පැත්තක තියනවා පේස්ට් එක. ඊට පස්සේ මේ තියෙන මාළු මිරිස් කැරට් කපාගත්ත කැරට් ඊට අමතරව මේකට අවශ්‍ය රතුලූණු සුද්ධ කරගත්ත රතුලූණු ටිකක් රතුලූණු අවශ්‍යයි. ඉතින් මේ තියෙන හැලියකට වතුරයි විනාගිරි තියලා තම්බනවා. මේ කැරටුයි එතකොට මාළු මිරිස් රතුලූණු ඒ ඔක්කොම තම්බ ගන්න ඕනි විනාගිරි වල. තම්බ ගත්තට පස්සේ මේ තියෙන තම්බ ගත්තේ රතුලූණුයි මාළු මිරිසුයි විනාගිරි. ඊට පස්සේ දැන් කරන්න යන්නේ මේකට සාමාන්‍යයෙන් මේ වගේ දේවල්ට හැමතිස්සෙම මැටි භාජන පාවිච්චි කරන්න. මොකද අපි විනාගිරි පාවිච්චි කරන නිසා යකඩ දේවල් පාවිච්චි කරන්න එපා. හරිද? දැන් මේකට අපි හදාගත්තේ පේස්ට් එක එකතු කරන්න තමයි යන්නේ. මේ විදිහට බ්ලෙන්ඩ් කරලා තියාගත්තා. ඒක දැන් එකතු කරනවා මේ විදිහට. එකතු කරලා හොඳට කවලම් කරගන්න ඕනේ. හරිද? මේ තියෙන පේස්ට් එක මීට අමතරව රටයින්දී සාමාන්‍ය පොඩි කෑලි වලට කපලා වෙනමත් තියාගන්න ඕනේ. ඒකත් මේකට එකතු කරනවා. මේ පේස්ට් එකට අමතරව. ඉතින් මේ විදිහ අච්චරක් මේක මැලේ අච්චරුවක්නේ. මේක විදිහ අච්චරුවක් හදලා බලන්නකෝ කාලා හරිම රසයි. ඊට අමතරව සෑහෙන කාලයක් තියාගන්න පුළුවන්. අපි මේක හැදුවේ දානෙකට. අපි ගෙදර දානයක් තිබ්බා. ඒකට තමයි අම්මා මේ මැලේ අච්චරුව හැදුවේ. ඊට පස්සේ මෙහෙම දාලා මෙතන මේක හොඳට කවලම් කරගන්න. ඒත් එක්කම මේ විදිහට කපාගත්ත රටින්දි ටික දාන්න. රටින්දි මෙතන ග්‍රෑම් 250ක් අපි ගත්තා මේ ප්‍රමාණයට. රටින්දි වල අටයින් කරලා කපා ගන්න ඕනේ. හරි. මේ විදිහට රටින්දි ටිකත් එකතු කරාට පස්සේ මේකට ආයෙ අවශ්‍ය වෙනවා විනාගිරි. සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ ඇපල් සයිඩර් විනිගර් එක. ඒක ලංකාවේ ගන්න තියෙනවා නම් ඒක හොඳයි. එහෙම නැත්නම් ඔයාලට අවශ්‍ය ඕනම විනිගර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. විනාගිරි එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට විනාගිරි ටික එකතු කරගන්න. ඊට පස්සේ ආයෙ හොඳට කවලම් කරන්න තමයි තියෙන්නේ. හොඳට කවලම් කරලා මේක දැන් අපි හදලා ඉවරයි. මේක කවලම් කරලා ඊට පස්සේ මේක හොඳට වහලා දවසක් එකක් විතර තියන්න ඕනේ. ඊට පස්සේ හොඳට අර අපි කියන හොඳට පදම් වෙලා හොඳට රසයට තියෙනවා. ඉතින් ඔයාලත් හදලා බලන්න. මේ බලන්න හරිම රසයි. ඇත්තටම ලස්සනට රසට තිබ්බා හැමෝම කියන්නේ දාන්න ආපු හැමෝම රසයි කියලා එක කෑවා. ඉතින් ඔයාලත් හදලා බලන්න. මොනවා හරි දෙයක් දැනගන්න අවශ්‍ය නම් මේකට කමෙන්ට් එකක් දාන්න. මම ඒකට අවශ්‍ය පිළිතුරු ලබා දෙන්නම්.